ආයුබෝවන් කියලා පිළිගන්නවා. හැමදාමත් අනුන්ගේ දුකේදී උණුවෙන හදවතක් තියෙන හරිම නිර්මාණශීලී වගේම ගැඹුරින් හිතන්න පුළුවන් මීන ලග්නේ ඔයාව මේ තරුදෙරණට. ඉතින් ඔන්න ඔයා 2026 අවුරුද්දේ අගෝස්තු මාසෙටත් පය තිබ්බා. එතකොට මේ අගෝස්තු මාසේ කියන්නේ මීන ලග්නෙන් උප්පත්තිය ලැබපු ඔයාගේ ජීවිතයට එන එක පැත්තකින් මාරම නිර්මාණාත්මක අවස්ථාවන් ටිකක් අරගෙන එන ගමම්ම අනිත් පැත්තෙන් ලොකු වගකීම් ගොඩක් ඔයාගේ කරට අරගෙන ඉවසීමෙන් වැඩ කරන්න ඕන අපූරු මාසයක්. එතකොට මුලින්ම අපි බලන්න පටන් ගමු මේ අගෝස්තු මාසේ මීන ලග්නේ පොදු කේන්දරේ කොහොමද මේ නවග්‍රහයෝ හරියට ස්ථානගත වෙන්නේ කියලා. එතනදී කවුද එකටම රවි ග්‍රහයා සූර්යයා මාසේ මුල කාර්තුවේදී ඔන්න 5 වෙන්නේ ඉඳලා ඊට පස්සේ 6 වෙන්නට ගමන් කරනවා. කුජ ග්‍රහයා 3 වෙන්නේ ඉඳලා 4 වෙන්නට ගමන් කරනවා. බුධ ග්‍රහයා 4 වෙන්න 5 වෙන්න 6 වෙන්න කියන ස්ථාන තුනේම මේ මාස ඇතුළත ගමන් කරද්දී ඔයාට තියෙන ලොකුම වාසනාව තමයි ඔයාගේ ලග්නාධිපති ගුරු ග්‍රහයා 5 වෙන්නේ විද්‍යාස්ථානයේ බොහොම බලවත් වෙලා ඉන්න එක. ඒ වගේම සිකුරු ග්‍රහයා 7 වෙන්නේ ලස්සනට ඉන්නවා. හැබැයි ඔන්න සෙනසුරු ග්‍රහයා ලග්නෙම ඒ කියන්නේ ඔයාගේ ඔළුවෙම ලග්නස්ථානයේම තමයි වක්‍ර වෙලා ලග්න ඒරාෂ්ටකයක් එක්ක ඔන්න ගමන් කරන්නේ. ඔයාට ජූලි 27 වෙනිදා වෙච්ච සෙනසුරු වක්‍රවීමේ වීඩියෝ එක මග ඇරුණා නම් ඔන්න දැන් උඩින් කාඩ් එක තියෙනවා ඒකත් බලන්න. එතකොට ඊළඟ මාස 6ේම ඔයාගේ වැඩ කටයුතු කොහොමද හරියට සැලසුම් කරගන්නේ, කලින් ඔයා ගොඩනගාගත්ත සැලසුම් ටික හරියට ෆයින් ටියුන් කරගන්නේ කියලා අදහසක් ගන්න අවස්ථාව ලැබෙයි. ඊට පස්සේ රාහු 12 වෙන්නේ කේතු 6 වෙන්නේ තමයි මේ අගෝස්තු මාසෙදී ස්ථානගත වෙන්නේ. එතකොට මේ තියෙන ග්‍රහ පිහිටීම් එක්ක මීන ලග්නේ ඔයාගේ ජීවිතයට මේ මාසේ මොන වගේ මැජික් එකක්ද වෙන්න යන්නේ කියලා දැන් අපි එකින් එක අරගෙන කතා කරන්න පටන් ගමු. එතනදී මූලිකම කාරණය වෙන්නේ ඔයාගේ රැකියාව, ව්‍යාපාර කටයුතු, ඔයාගේ වත්කම්. එතකොට ලග්නේ සෙනසුරු වක්‍ර වෙලා ඉන්න හින්දා ඔයාට මේ කාලේ දැනෙයි වැඩ රාජකාරි ගොඩක් ඔයාගේ ඇඟට කඩාගෙන වැටිලා වගේ තියෙනවා. ඔයාට ලොකු වගකීමක් වගේ. හැබැයි 5 වෙන්නේ ඉන්න ගුරු ග්‍රහයා ඔයාගේ මොලේට මාරම නිර්මාණාත්මක අදහස් පොම්ප කරනවා. ඒක මාර ලස්සනයි. හොඳේ හරිම ලස්සනයි. මොකද හේතුව ඔයාට වැඩ ඔළුවට වැටුණා කියලා. ඒ කියන්නේ ඔයා දැන් රැකියා ස්ථානයේ ඔයාගේ ව්‍යාපාර කටයුතු වල ඔයා ලස්සනට පර්ෆෝම් කරනවා. ඔයාගේ වටේ ඉන්න මිනිස්සු නැත්තම් ඔයාට සමහර වෙලාවට සිද්ධ වුණා ඔයාගේ වැඩක් සබ් කොන්ට්‍රැක්ට් එකක් විදිහට වෙන කෙනෙක්ට දෙන්න. නැත්තම් ඔයාගේ වැඩේ කම්ප්ලීට් කරගන්න ඉන්ටර්න් කෙනෙක්ව සම්බන්ධ කරගන්න. නැත්තම් ට්‍රේනී කෙනෙක්ව සම්බන්ධ කරගන්න. නැත්තම් ඔයාට පාර්ට් ටයිම් එකක් විදිහට වෙන කෙනෙක්ට chance එකක් දෙන්න වුණා ඔයාගේ හදිස්සි අවශ්‍යතාවයකට පොඩ්ඩක් එහෙට මෙහෙට වෙන්න වෙච්ච හින්දා. මෙන්න වෙලා තියෙන වැඩේ මොකද්ද? ඔයා අර දාපු ට්‍රේනී ඉන්ටර්න් නැත්තම් අර පාර්ට් ටයිම් එකට දාපු කෙනා ඔයාට වඩා කලස් පෙන්නලා ඔයාට වඩා වැඩ පෙන්නන්න ගිහිල්ලා නැත්තම් එයා කරපු හොර වැඩක් තියෙනවා. හැබැයි ඒව නෙමෙයි ඔයාගේ ස්වාමියන්ට ඔයාගේ ලොක්කට දැනෙන්නේ, ඔයාගේ බොස්ට දැනෙන්නේ එයා හෙන වැඩකාරයා. ඔයාට කියනවා ඒ කෙනාව බලලත් මේවා ඉගෙන ගන්න. මයන්න ලයන්න පනිනවනේ දෙයියනේ. ඔයාම හිතලා බලන්නකෝ ඔයාට මේ වගේ තත්ත්වවලට මුහුණ දෙන්න සිද්ධ වෙන්න ඇති. අන්න එහෙම තත්ත්ව ඇති වෙද්දිත් ඔයා ඒවට නොබියව නොසැලී මුහුණ දෙන්නේ කොහොමද? ඔයාගේ ඔළුවට එනවා මාර නිර්මාණාත්මක අදහස්. මේ වැඩ කරන තැන තියෙන ප්‍රෙෂර් එක කොච්චර වුණත් ඔයාගේ ව්‍යාපාර කටයුතු වලදී අනිත් මිනිස්සුන්ගේ එන බාල්දි නැත්තම් ඒ මිනිස්සු වැඩේ කාලා ඉවර වෙලා ඔයාට දැන් ඒක හරි ගස්සන්න වෙලා සමහර විට ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් වගේ ඔයාට තමයි අර පරිප්පු ටික අන්තිමේ කණ්ඩ වෙන්නේ. ඔයා හැබැයි ඒකත් නැත්තම් ඒ වගකීම් ටිකත් හරියට කරලා මෙන්න ගෙදර ඇවිල්ලා ඔයා මෙච්චර කාලයක්
හදපු නැති විදිහේ කෑමක් හදන්න උත්සාහ කරනවා. නැත්තම් ඔයා මෙච්චර කාලයක් උත්සාහ කරපු නැති විදිහේ නිර්මාණයක් කරන්න උත්සාහ කරනවා. ගෙදර කැඩිලා තිබ්බ සමහර විට මොකක් හරි ඉලෙක්ට්‍රොනික අයිටම් එකක්. ඔයා ඒක හරි ගස්සන්න. ඒකේ මොකක් හරි අඩුපාඩුවක් තිබ්බනම් ඔයා සර්කිට් එකේ ෆොටෝ එකක් අරගෙන නැත්තම් ඒක ඩයෝඩ් එකක්, ඒක කැපැසිටර් එකක් වගේ වෙන්න පුළුවන්, රෙසිස්ටරයක් වගේ වෙන්න පුළුවන්, ට්‍රාන්ස්ෆෝමරේ වෙන්න පුළුවන්. ඔයාගේ ෆොටෝ එකක් අරන් Google සර්ච් කරලා ඔයා ඒක තියෙන කඩේකින් අරගෙන රිපෙයාර් කරන්න උත්සාහ කරනවා. අන්න ඒ වගේ මාරම අමුතු මාසයක් මේ අගෝස්තු මාසේ. සමහර විට හිතන්නකෝ ඔයා ඔයාගේ වැඩ කටයුතු වලදී වෙනස්කම් ටිකක් කරන්න උත්සාහ කරනවා. මෙච්චර කාලයක් ඇඳපු විදිහ නැත්තම් ඔයාගේ අවුට්ෆිට් එක නැත්තම් ඔයා ඇඳපු විදිහ පොඩ්ඩක් වෙනස් කරන්න උත්සාහ කරනවා. ඔයාගේ කස්ටමර්ස්ලට ඔයා මෙච්චර කාලයක් ඔයාව ප්‍රසන්ට් කරපු විදිහ වෙනස් කරන්න ගන්නවා. අන්න ඒ වගේ දේවල් වලින් නැත්තම් ඔයාගේ වැඩ කටයුතු වලදී හිතන්නකෝ ඔයාට කෑම කඩයක් තියෙන්නේ කියලා. ඔයාගේ කෑම කඩේ මෙච්චර කාලයක් ඔයා උත්සාහ කරුවේ මොකටද? ග්‍රොසරි බෑග් එකකට, පොලිතින් බෑග් එකකට කෑම ටික දාලා වගේ කස්ටමර්ස්ලට දෙන්න. හැබැයි ඔයා හිතනවා ඒ දෙන මුදල නැත්තම් ඒ දෙන මුදලත් එක්ක බලපුවාම ඔයාට මෙන්න මෙහෙම පොඩි වෙනසක් කරුව හැකි. ඒ මොකද්ද? ඔයා ගන්නවා ලස්සන කාඩ්බෝඩ් පෙට්ටි. ඒක සමහර විට ඔයාම ගෙදර ගිහිල්ලා හදනවා වෙන්නත් පුළුවන්. හොඳේ මේක ඔයා ඔළුවෙන් ගහන ගේමක් කිව්වේ ඒකයි, නිර්මාණාත්මක වෙලා. නැත්තම් ඔයා පෙටා ගිහිල්ලා, නැත්තම් ඔයා ඉන්න රටේ වෙන නගරයකට ගිහිල්ලා, නැත්තම් කඩවලට ගිහිල්ලා ඔයා ගන්නවා පෙට්ටි ටිකක්, ලස්සන කාඩ්බෝඩ් පෙට්ටි. ඒ පෙට්ටියේ උඩින් බලපුවාම ඇතුලේ තියෙන්නේ මොනවද කියලා පේනවා. ඔයාගේ කෑම ටික, ඔයාගේ බන් එක, ඔයාගේ කප් කේක් එක ඒකට දාලායි විකුණන්න පටන් ගන්නෙ. එතකොට ඔන්න අර නිකන් shopping bag එකේ දාලා සිලි ගාලා දුන්නා වගේ නෙමෙයි. ඔයාගේ කඩේ ගාවට එන අය අර නිකන් drive through එකේ වගේ මේක අරගෙන යනවා. මේක ලස්සනට පැක් කරලා තියෙන්නේ, බලපුවාම මාර ලස්සනයි. ඔයාගේ ටෙලිෆෝන් නම්බර් එක ඉස්සරලා ඔයාට අර shopping bag එකේ ගහන්න බැහැනේ. හැබැයි මෙන්න ලස්සන අයිඩියා එකක් ඔයාගේ ඔළුවට එනවා. මට පුළුවන් දැන් මේ හරහා පොඩි ඇඩ්වර්ටයිස්මන්ට් කැම්පේන් එකක් කරන්න. ඒ කියන්නේ මොකද්ද? ඔයා අර දෙන පෙට්ටියේ ඔයා පොඩි සීල් එකක් ගහලා තිනවා, නැත්නම් පොඩි print එකක් දාලා තිනවා, නැත්නම් ඔයා අතින්ම ලස්සනට ලියලා තියෙනවා. මොකද මීන ලග්නේ උප්පත්තිය ලැබපු කෙනෙක් විදිහට ඔයාගේ නිර්මාණශීලීත්වය ගැන කතා කරන්න දෙයක් නැහැනේ අමුතුවෙන්. අන්න ඔයා ලියලා තියෙන ඔයාගේ ටෙලිෆෝන් නම්බර් එක, නැත්නම් ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක, නැත්නම් ඔයාගේ නම, ඔයාගේ ෂොප් එකේ නම, නැත්නම් ඔයාගේ මේ ව්‍යාපාරයේ නම. අන්න ඒ වගේ අලුත් දෙයක් හිතලා බලලා ඔයාගේ තත්ත්වය වැඩි දියුණු කරගන්නවා. මොකද හේතුව තමයි අර කාරණේ. ඒ කියන්නේ පස්වැන්නේ ගුරු කියන්නේ ඔයාගේ තියෙන ස්කිල්ස්, ඔයාගේ තියෙන හැකියාවන්, ඔයාගේ නිර්මාණාත්මක අදහස් ඔන්න ඔයා කන්වර්ට් කරනවා සල්ලි බවට. නැත්තම් මෙච්චර කාලයක් ඔයාට නිර්මාණාත්මක අදහස් තිබ්බා, කරන්නේ මොකද්ද මේකට කියලා හිතාගන්න බැරුව ගියා. ඔයා කරන වැඩේ කොහොමද සෝෂල් මීඩියා වලට නැත්තම් අනිත් අයත් එක්ක බෙදාගෙන ඔයා ඉන්න රටේ ඉඳලා කොහොමද සල්ලියක් කරන්නේ? ඔයාගේ මේ හැකියාව ඔයා වැඩ කරන තැන ඔයාගේ මොබයිල් ෆෝන් එක නිකන් තියලා රෙකෝඩ් කරනවා, වීඩියෝ රෙකෝඩ් කරනවා, ඔයා කතා කරනවා, නැත්තම් පොඩි සින්දු කැල්ලක් යටින් දාලා ඒකේ තියෙන ඔයාගේ මහන්සිය, ඔයා පාවිච්චි කරන ට්‍රික්ස්, නැත්තම් ඔයා මේ කරන ලස්සන, අන්න ඔයා ඒක සෝෂල් මීඩියා වල පළ කරනවා. ඒක දකින මිනිස්සු ඔයාට ඕඩර්ස් ගේනවා. නැත්තම් ඔයාට මේ ඉන්න රටේ ඉඳලා වෙන රටකට යන්න මෙන්න ලොකු chance එකක්. ඒක හරියට බොහොම ලස්සන දෙයක්. අන්න ඒක ඔයා මේ අගෝස්තු මාසෙදි කරනවා. ඒකෙන් ඔයා ජයග්‍රහණය කරනවා. හැබැයි හොඳටම මතක තියාගන්න මෙන්න මේ කාරණේ. ඒක තමයි ඔයාගේ රස්සාව, ඔයාගේ රැකියාව, ව්‍යාපාරය කියන්නේ හරියටම මේ මාසෙදී ඔයා නොදන්න පළාතක ගිහිල්ලා ඒ පළාතේ තියෙන බඩගින්න හින්දා ඔන්න ඔයාගේ ඉස්සරහ තිනවා පළතුරු ගෙඩියක්. ඔයා දන්නේ නැහැ මේක පළතුර, මේක කන එක හොඳද නැද්ද, මේක පොයිසන්ද, මේක වහද, නැත්තම් මේක කාපුවම බඩ පිරලා ශරීරයට හොඳ නියුට්‍රිෂන් නැත්තම් පෝෂණයක් එනවද කියලා ඔයා දන්නේ නැහැ. හැබැයි ඔයාට බඩගිනි. මොකද එතකොට ඔයා කරන්න ඕන තව ටිකක් බඩගින්න ඉවසගෙන ඉස්සරහට ගිහිල්ලා ෂුවර් පිට කෑමක් කන එකද, නැත්තම් මේක කාලා අර වෙන්න පුළුවන් අනතුරට මුහුණ දෙන එකද? අන්න ඒ වගේ තත්ත්වයක් තමයි මේ මාසේ. ඒ කියන්නේ 12 වැන්නේ රාහු ඉන්න හින්දා නොහිතන විදිහේ තාක්ෂණික දෝෂ වගේ දේවල්, නැත්තම් ඔයාගේ ඩිවයිසස් වලට, ඔයා සමහර විට වාහනයක් පාවිච්චි කරනවා නම් බයික් එකක්,
ඔයාගේ බයිසිකලේම වෙන්න පුළුවන්. සමහර විට ටය පංච් එකක් වෙන්න පුළුවන්. නැත්තම් හිටපු ගමන් බ්‍රේක් නැති වෙන්න පුළුවන්. බල්ලෝ අල්ලන්න නැති වෙන්න පුළුවන්. නැත්තම් ඔයාගේ බයික් එක ඔයාට හිතපු ගමන් බ්‍රේක් වදින්නේ නැති වෙන්න පුළුවන්. ඔයා එන්ජින් එක පොඩ්ඩක් බලන්න. තෙල් ඔයිල් මාරු කරලාද කියලා පොඩ්ඩක් බලන්න. සර්විස් ටික හරිද? රෝදවල හුලන් ටික හොඳයිද? ඔයාගේ වාහනේ ඔන්න ඔය කියන දේවල් ටික බලන්න. ඔයා පාවිච්චි කරන ටූල්ස් වල සමහර විට ඒක ලීයක් කපන්න ගන්න කියතක් වෙන්න පුළුවන්. නැත්තම් ඔයා ඩ්‍රිල් එකක් වෙන්න පුළුවන්. ඔයාගේ වැඩවලට අවශ්‍ය දේවල් ඔයාගේ බීටර් එක වෙන්න පුළුවන්. කේක් හදන්න ගන්න. හොඳට බලන්ඩ ඔය දේවල් හරියටම තියෙනවද? නැත්තම් ඔයා පුරුද්දට පාවිච්චි කරගෙන යන්න එපා. මොකද මේ මාසේ අර වගේ තත්ත්ව එන්න පුළුවන්. ඔයා හිතන්නේ මොකද්ද? මේ පළතුරු ගෙඩිය කෑවට කමන්නේ මට දැන් බඩගින්නනේ තියෙන්නේ. මේකෙන් ප්‍රශ්නයක් වෙයි කියලා හිතන්න ඕනේ මම මේක කනවා. කෑවට පස්සේ මොකද කරන්නේ? නැත්තම් ඔයා වාහනේ යනවා, වේගෙත් යනවා, පුරුදු වේගෙනුත් යනවා. ඔයා බ්‍රේක් කරනවා, බ්‍රේක් වෙන්නේ නැහැ. මොකද කරන්නේ? ඔයා බ්‍රේක් ඔයිල් චෙක් කරුවද? නැත්තම් ඔයා වාහනේ සර්විස් එකට දැම්මද? ඔයා ඩේටා ටික ගත්තද? මොකද මේකට වෙලා තියෙන්නේ? නැත්තම් මේක හොඳ තත්ත්වේ තියෙනවද? නැත්තම් ඔයාගේ කම්පියුටර් එකේ වගේ මොබයිල් ෆෝන් එකේ ඩේටා ටික ඔයා බෑකප් කරලාද තියෙන්නේ? මොකක් හරි ක්ලවුඩ් එකකට දාලාද තියෙන්නේ? ඒක Google Drive එකට, නැත්තම් iCloud එකට, නැත්තම් ඔයාගේම වෙන මොකක් හරි පෙන් ඩ්‍රයිව් එකකට, ඔයාගේ හાર્ඩ් ඩ්‍රයිව් එකකට ඔයා බෑකප් එකක් අරගෙනද තියෙන්නේ? අන්න ඒක හොඳට මතක තියාගන්න මීන ලග්නෙන් උප්පත්තිය ලැබුවා නම්. නැතුව අර ගමන යන්න ගිහිල්ලා ඔයා මග නවතින එක නැති වෙන්නයි මේ කියන්නේ. නැත්තම් ඔයා හිතුමනාපෙට අර පළතුරු ගෙඩිය කෑවා. කෑවට පස්සේ මෙන්න බඩ කචල්. මොකද කරන්නේ? ඔයාගේ වැඩ ටික කරගන්න බැරි වෙනවා. අන්න ඒ වගේ ඔයාගේ අතේ තියෙන අයිටම්ස් වල තත්ත්වය ඔයා 100% ෂුවර් කරගන්න. එහෙම වුණොතින් අර නිර්මාණශීලීත්වයත් ඒකට එකතු කරගෙන ඔයාට ලොකු ගේමක් ගහන්න පුළුවන් වෙනවා. ඔයාගේ මහන්සිය වතුරේ අනේකෙන් ඔයාට බේරගන්න පුළුවන් වෙනවා. මොකද හේතුව ඊළඟට එන්නේ ඔයාගේ ආදරණීය පවුල් ජීවිතය. ඔයාගේ කැදැල්ලට අපි දැන් එකතු වෙන්න. එතකොට මේ ගෙදර දොරේ වැඩ කටයුතු ගැන කතා කරද්දි කුජග්‍රහය මාසේ මැදදී 4 වෙන්නට ගමන් කරනවා. 4 කුජග්‍රහයා ඉන්නවා කියන්නේ ගෙදර පරිසරයේ පොඩි උණුසුම්කාරී තත්ත්ව. පවුලේ අතරේ අදහස් නොගැලපෙනවා වගේ වෙන්න පුළුවන් තත්ත්ව. ඔයාගේ ලග්නේ සෙනසුරු ග්‍රහය වක්‍ර වෙලා ඉන්න හින්දා කොහොමත් ලොකු මානසික පීඩනයක් වගේ එකක් දැනෙනවා ඔයාට. ඒ හින්දා ගෙදර ගිහාම ඔයා රණ්ඩු වෙන්නේ යන්නේ නැතුව හරිම ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න උත්සාහ කරන්න. ගෙදර වාහනයක් තියෙනවා නම් ඒකේ පොඩි රිපෙයාර්ස් වගේ දේවල් වලට මං උඩිනුත් කිව්වනේ මේක වියදම් හැදෙන්න පුළුවන් මේ මාසේ. ඒක ඔයාට ගේන්නේ ඔයාට පොඩි ප්‍රමාදයක් මේ ඇති කරලා දෙන්න ඕන හින්දා. නැත්තම් ඔයාගේ මනසට පොඩි බරක් හදලා දෙන්න ඕන හින්දා. ඒකෙදි දැනගන්න ඕන කාරණේ මොකද්ද? පිළියම් ටික බොහොම ලස්සනට තව ටිකකින් කියනවා. ඊට කලින් මේක මතක තියාගන්න, චෙක් කරලා තියාගන්න. වාහනේ නම්, ඔයාගේ මෝටර් සයිකලේ නම්, ඔයාගේ පාපැදිය නම්, ඔයාගේ අඩුම තරමේ ඔයා පාවිච්චි කරන වීල් බැරෝ එක නම් ඔයා ඒක චෙක් කරලා තියාගන්න. එතකොට ඔයාට අර වෙන්න පුළුවන් ප්‍රමාදය නැති කරගත්ත හැකි. ඔයාට සතියේ අවසාන දවසක නිවාඩුවක් ලැබිච්ච වෙලාවට ඕක සර්විස් එකට දාලා බලන්න. එතකොට ඔයා අර ගමන මැද්දේදී නැත්තම් ඔයා හදිස්සියෙන් වැඩ කරගෙන යද්දී වෙන්න පුළුවන් කාල හානිය ඔයාට නැති කරගන්න අවස්ථාව ලැබෙයි. එතකොට ගෙදර මිනිස්සු එක්ක කොරම්පූට්ටු වෙන්න දෙයක් නැහැනේ. කටවරද්ද ගන්න දෙයක් නැහැනේ. අන්න ඒක හොඳට මතක තියාගන්න. නැත්තම් සමහර විට ගෙදර අම්මා තාත්තා නැත්තම් ඔයාගේම ආදරණීය සැමියා බිරිඳ ඔයාගේ සහෝදර සහෝදරියෝ කියනවා අනේ මේ මෙතන ලයිට් එක බිඳිලානේ. අනේ මේ මෙතන පොඩි වයර් ෂෝට් එකක් තියෙනවනේ. අනේ මේ ටැප් එකේ හරියට වතුර එන්නේ නැහැනේ. මේ කෑල්ල පොඩ්ඩක් කරකලා ෆිල්ටරේ පොඩ්ඩක් සුද්ධ කරලා දෙන්නකෝ. ඒවා ඔයා පස්සට දාන්න යන්න එපා. ඒක කිව්ව සැනින් නැත්තම් ඔයා ඒකට පොඩි ෂෙඩියුල් එකක් හදාගෙන ඒ දේවල් ටික කරලා දාගන්න. ඔයාගේ ෆෝන් එකේ නෝට්ස් කියන ඇප් එකේ දාගන්න මෙන්න මෙහෙම බ්‍රේක් ඩවුන්ස් ටිකක් තියෙනවා. නැත්තම් චෙක් ලිස්ට් එකක් දාගන්න මම මේක චෙක් කරලා බලන්න ඕන. මේ මගේ ටූල්ස් ටික මම චෙක් කරලා බලන්න ඕන. නැත්තම් හිතන්න ඔයාගේ ග්‍රයින්ඩරේ තලයේ
කොහොමද? ඔයා ග්‍රයින්ඩරේ තලෙන් කපද්දි තලේ නිකමට හරි ගැලවුණොතින් ඔයා ආරක්ෂිත හිස්වැසුමක් පැළඳගෙනද ඉන්නේ. ඔයා වැඩ කටයුතු කරද්දි ඔයාගේ සේෆ්ටි ටූල්ස් ටික. මොකද හේතුව ඔයා දැකලා ඇති බිල්ඩින් එකකනම් ගහලා තියෙන මූලිකම කාරණේ මොකද්ද? සේෆ්ටි ෆස්ට්. ආරක්ෂාව ප්‍රථමයෙන්. එතකොට අර පයන්න රියන්න හල් පයන්න පුයන්න කාගෙන නටන්න ඕනේ නැහැ. මොකද මුලින් ආරක්ෂා වෙලයි තියෙන්නේ. අන්න ඔයාව දැනුවත් කෙරුවා. ඊළඟට මේ කතා කරන්න එන්නේ මීන ලග්නයෙන් උප්පත්තිය ලැබලා මේ වෙද්දී ඔයා ආදරණීය කටයුතු වල අලුතෙන් නිමග්න වෙනවා නම් නැත්තම් අලුතෙන් කිමිදෙනවා නම් ඔයා මේ කටයුතු ටික හොඳට ඔළුවට ගන්න. ඒ තමයි 7 වෙන්නේ ඉන්න සිකුරු ඔයාට ලොකු ආකර්ෂණයක් ගේනවා. විවාහ වුණත් හොඳේ, විවාහක අයට වුණත් ඔයාගේ ආදරණීය සහකාරියගෙන් ලොකු සපෝට් එකක්, ලොකු සහයෝගයක් ලැබෙනවා. සමහර විට එයාම ඇවිල්ලා කියනවා අපි ආයෙමත් බඳිමුද? මට ඔයා ගැන අර ඉස්සර දැනිච්ච විදිහට ආය ආදරේ දැනෙනවා. මේක මාර වැඩක්, මටත් හිතාගන්න බැහැ. ඔයා ලස්සන වෙලානේ. ඔයාගේ කොණ්ඩේ අත ගන්නවා. නැත්තම් ඔයාගේ අතපය අත ගන්නවා. අන්න ඒ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි හොඳටම මතක තියාගන්න මේ කාරණේ ඔයා දැන් අලුතෙන්ම ආදර සම්බන්ධතාවයක් හොයන කෙනෙක් නම්. ඒ කියන්නේ මේ කියන වෙලාව වෙද්දි මේ 2026 අගෝස්තු මාසේ වෙද්දි ඔයා තාම කුළුඳුලේ ඉන්නේ. නැත්තම් ඔයාට තාම හරියන කෙනෙක්, නැත්තම් ඔයාට තාම උත්සාහ කරලා බලන්න කිසිම කෙනෙක් හම්බ වෙලා නැහැ. අලුතෙන්ම දැන් මේ කෙනෙක්ව හොයනවා නම් විශේෂයෙන්ම ඔය ඔන්ලයින් ක්‍රමයට, ඒ කියන්නේ ඔය එක.lk කියලා තියෙනවා. අපි ඔයාට හොඳ කෙනෙක් හොයලා දෙන්නම්. අන්න ඒ වගේ සයිට්ස් වල, නැත්තම් Facebook Messenger වල, WhatsApp වල, නැත්තම් ඔය එක ඇප්ස් තියෙන්නේ ඔයාට. Instagram වේවා, TikTok වේවා, නැත්තම් Tinder වගේ වේවා. ඔය වගේ තැන්වල කොටින්ම කියනවනම් වෙනත් රටවල ඉන්න අයත් එක්ක සම්බන්ධතා පවත්වද්දී ගොඩාරියක් පරිස්සම් වෙන්න උත්සාහ කරන්න. මොකද මේ මාසේ ඔයාට හම්බෙන මිනිස්සු හරියටම කියනවනම් නොදන්න පාරවල් වගේ. ඒ පාරවල් වල ඔයා යන්න යද්දී ඔයා දන්නේ නැහැ කොහෙටද මේ පාර යන්නේ. මේ පාරේ අතරතුර ලොකු වලවල් තියෙනවද? මාවේවට වැටුනොතින් මට අය ගොඩ එන්න බැරි වෙයිද? අන්න ඔය කියන වගේ අවස්ථා තමයි මේ කියන මිනිස්සු හින්දා ඔයාට මුහුණ දෙන්න වෙන්නේ. එක පාරටම හම්බ වෙන හරිම ලස්සනයි වගේ, නැත්තම් හරිම ආදරණීය විදිහට පොරොන්දු දෙන අයගේ යථාර්ථය. ඒ කියන්නේ 12 රාහු ඉන්න හින්දා ඔයාට මේ මිනිස්සුන්ගේ ඇත්තම තත්ත්වය පේන්නේ නැහැ. ඔයා මුලා වෙන්න පටන් ගන්නවා. නැත්තම් ඔයා අහුවෙන්න පුළුවන් ඉඩකඩ වැඩි. එතනදි හොඳට මතක තියාගන්න මේ අය ගැන හොයලා බලලා ඉන්න. සමහර විට ඔයාට රික්වෙස්ට් එකක් එනවා. දැක්කහම ලස්සන ෆොටෝ එකක්, මාර ලස්සනයි, හින්දි නළුවෙක් වගේ, ටොම් හොලන්ඩ් වගේ, ටොම් ක්‍රූස් වගේ. හරි හිතට ආදරයක් දැනෙනවා. හොඳ හැඟීමක් ඇති වෙනවා. නැත්තම් සමහර විට සෝනම් කපූර් වගේ ඔයාගේ හිත කඩාගෙන යනවා. හරි ලස්සනයි, හරි ආදරේ හිතෙනවා. හැබැයි ඔයලා බලන්න මේ ප්‍රොෆයිල් එක ඇත්තද නැත්තම් මේක ෆේක් ප්‍රොෆයිල් එකක්ද? මේකේ ඉන්න මිනිස්සයාගේ යටගියාව කොහොමද? මේ මිනිස්සයාව අඳුරන මිනිස්සු මේ මිනිස්සයා ගැන දෙන රෙකමදාරුව මොකද්ද? අන්න ඒවා හොයලා බලලා ඒ කෙනා එක්ක ඔයාගේ ආත්මගරුත්වය, ඔයාගේ පෞද්ගලික දත්ත හුවමාරු කරගන්න කලින් ඒ දේවල් ටික හොයලා බලලා ඉන්න. එහෙම වුණොතින් අර මුලා වෙන්න තියෙන අවස්ථාව, ඔයාව අහුවෙන්න පුළුවන් අවස්ථාව නැති වෙලා යයි. මොකද හේතුව සමහර විට ඔයා දැන් ඉන්නේ විවාහ වෙන වයසත් පහු වෙන වයසක ඉඳගෙන තාම ආදරය ගැන මේ අලුත් විදිහට, නැත්තම් මෙච්චර කාලයක් මට විවාහ වෙන්න ඕනේ නැහැ, මට විවාහ කටයුතු ගැන නෙමෙයි මගේ ජීවිතය ගැන බලපුවහම ඇති කියන මානසිකත්වයක ඉඳලා නම් දැන් ඔයා මේ අලුතෙන් අඩිය තියන්න යන්නේ. ඔයාට ගොඩාක් මේක වැදගත් වෙයි. මොකද ඔයා මේ වෙද්දි මේ 2000න් පස්සේ පොඩි එකෙක් නෙමෙයිනේ. ඔයාගේ ජීවිතේ ගොඩක් දුර යන්න ඔයා ප්ලෑන්ස් ගහපු කෙනෙක්. නැත්තම් ඔයාගේ ජීවිතේ මේ වෙද්දි ගොඩක් දේවල් ඔයා කරගත්ත කෙනෙක්. අන්න එහෙනම් ඔයා ගොඩක්ම පරිස්සම් වෙන්න ඕනයි. කියන්නේ අවුරුදු 30න් පස්සේ 35න් පස්සේ වගේ කෙනෙක් නම් හොඳට මතක තියාගන්න මීන ලග්නෙන් උප්පත්තිය ලැබලා අහුවෙලා ඔයාගේ ජීවිතේ නැති කරගන්න යන්න එපා. ඒක හොඳට මතක තියාගන්න. මොකද හේතුව ඔයාගේ ජයග්‍රහණ දැකලා ඔයාව රවට්ටලා ඔයාගෙන් වැඩ කටයුතු කරගන්න බොහොම ආදරණීය විදිහට ඔයා ගාවට මිනිස්සු ලං වෙන්න පුළුවන්. ඒකෙන් ඔයා වැළකීලා ඉන්න. ඊට පස්සේ ඔයා
අධ්‍යාපනය ලබන වයසක මීන ලග්නෙන් උප්පත්තිය ලැබපු කෙනෙක් නම් නැත්තම් ඔයාගේ දුවදරුවෝ අධ්‍යාපන කටයුතු වල නිරත වෙනවා නම් එහෙමත් නැත්තම් ඔයා රැකියාව කරන ගමන් අධ්‍යාපන කටයුතු වල නිරත වෙනවා නම් මේ පස්වැන්නේ ගුරුයින් එක කියන්නේ විභාග ජයග්‍රහණ අලුත් දේවල් ඉගෙන ගන්න හැකියාව උපරිමයෙන්ම ලැබෙනවා කියන එක. එතනදී ඔය ශිෂ්‍යත්වයේ විභාගය නැත්තම් උසස් පෙළ විභාගය අපොස උසස් පෙළ විභාගය වගේ මීන ලග්නයෙන් ඔන්න දැන් මුහුණ දෙනවා නම් ජය නියතයි. ජෝසප් කොපර්ටියානු මුනින්ද්‍රයාගේ යාඥාව ළඟ තියාගන්න. ඒකෙන් හිත තව තව ශක්තිමත් වෙයි. ඔයාගේ දරුවට ඒක ලබා දෙන්න. ඒ ප්‍රාර්ථනාව ලබා දෙන්න. ඒක නැත්තම් ඔන්න යටින් ලින්ක් එක දාලා තියන්නම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ පළවෙනි කමෙන්ට් එකේ. ඔයා ඒක පාවිච්චි කරන්න. ඔයා මේක පාවිච්චි කරන්න. අවස්ථාව ලැබෙයි ඔයාට. ඔයා මෙච්චර කාලයක් දිනපු නැති විදිහට ඔයාගේ ජීවිතේ ජයග්‍රහණය කරන්න මේ ඉගෙනීම පැත්තෙන් ඔයාගේ හැකියාව තව උපරිම වෙනවා කියලා ඔයාට දැනෙන්න ගනී. ඊළඟට මේ කතා කරන්න එන්නේ මොකද්ද? ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන. එතකොට ගොඩාක්ම කල්පනාවෙන් ඉන්න ඕන මාසයක් තමයි මේ අගෝස්තු මාසය මීන ලග්නෙන් ඔයා උප්පත්තිය ලැබුවා නම්. මොකද හේතුව ලග්නේ සෙනසුරු වක්‍ර වෙනවා කියන්නේ ඇඟට ලොකු තෙහෙට්ටු ගතියක්. කම්මැලිකමක් වගේ මානසික පීඩනයක් ඔයාට ඇති වෙන්න පුළුවන්. ඒ මදිවට 12 රාහු ඉන්න හින්දා රැට ඔන්න ඉන්සොම්නියා ගතිය වගේ නිින්ද යන්නේ නෑ වගේ කොට්ටේ හපාගෙන මෙට්ටේ හපාගෙන රෙද්ද හපාගෙන හිටියත් නිින්ද එන්නේ නෑ වගේ. අන්න එතනදී හොඳට මතක තියාගන්න ඔයා සමහර විට කරන රැකියාවේ නැත්තම් මේ පාර්ට් ටයිම් එකක නැත්තම් ඉගෙන ගන්න වැඩවලදී නැත්තම් හිතන්නකො මෙහෙම ඔයා ඩිසයින් එකක් හද නැත්තම් ඔයාගේ වැඩක් කර accounts check කර කම්පියුටර් එක ඉස්සරහා නැත්තම් ඔයාගේ ෆෝන් එක ඉස්සරහා පාන්දර වෙනකන් නිදි මරනවා නම් මේ මාසේ ඔයා ඒක සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕන. නැත්තම් අඩුම තරමේ අඩු කරන්න ඕන. ඔයා නැත්තම් හිතන්නකෝ නයිට් ෂිෆ්ට් එකක් කරන කෙනෙක් කියලා. නැත්තම් ෂිෆ්ට්ස් වලට මාරු වෙන කෙනෙක් කියලා. නැත්තම් මේ මාසේ ඔයා OT කරන්න රෑ කාලය තෝරගන්න එක නවත්තන්න ඕන. ඇස්වල අමාරු තුනටිය වේදනා වගේ දේවල් මතුවෙන්න පුළුවන්. කොටින්ම කියනවා නම් ඩිජිටල් ස්ක්‍රීන්ස් දිහා නැත්නම් ඔය ඩිජිටල් තිර දිහා ඒව බලාගෙන ඉද්දී ඒකෙන් එන නිල් එළිය හින්දා ඔයාගේ ඇස් දෙකට ලොකු හානියක් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඇස් ආරක්ෂා කරගන්න ඔයාට පුළුවන් නයිට් මෝඩ් එක නයිට් ෂිෆ්ට් එක අන්න ඒ විදිහට නැත්නම් අයි ප්‍රොටෙක්ෂන් මෝඩ් එක අන්න ඒ විදිහට ඔයාගේ ෆෝන් එකේ නිල් එළිය වෙනුවට කහ එළිය පාවිච්චි කරන්න. ඔයාගේ ස්ක්‍රීන් එකේ ඔයාගේ මොනිටර් එකේ නිල් එළිය වෙනුවට කහ එළිය පාවිච්චි කරන්න. නැත්නම් ස්ක්‍රීන් ෆිල්ටර් එකක් වෙනම දාගන්න. ඔය වගේ දෙයක් කරන්න උත්සාහ කරන්න. මොකද වැඩ කරන එක ඔයාට නවත්තන්න කියන්න අපිට බැහැනේ. නැත්තම් ඔයාගේ රැකියාව ඇතුළතදී නිදි මරන්න වෙනවා නම් ඒක අනිවාර්ය දෙයක් නම් ඔයාට ඒක නවත්තන්න කියන්න අපිට බැහැනේ. හැබැයි එතනදී ඔයා උත්සාහ කරන්න S2 කොහොම හරි බේරගන්න. ඒකයි මේ ඔයාව දැනුවත් කෙරුවේ. ඊට පස්සේ ඔයාට මේ කිසිම දෙයක් කරලා හරියන්නේ නෑ වගේ කියලා හිතෙනවා නම් නැත්තං මේ දේවල් වලුණුත් ප්‍රතිඵල අඩුයි වගේ කියලා හිතනවා නම් මේ කියන්නේ එන්නේ මේ අගෝස්තු මාසේ එන හැම අභියෝගයක්ම ජය අරගෙන ඔයාගේ ජීවිතේ සාර්ථකත්වයේ ළඟට ගමන් කරන්න පාවිච්චි කරන්න පුළුවන් මැජික් පිළිවෙත් ආලෝක විද්‍යාව ඔස්සේ ගේන්න පුළුවන් ආරක්ෂිත පියවරයන් මොනවද කියලා කියන්න. එතකොට ඔයාගේ ලග්නාධිපති වෙන්නේ කවුද? ගුරු ග්‍රහයා, බ්‍රහස්පති ග්‍රහයා. එතකොට බ්‍රහස්පති ග්‍රහයාගේ වර්ණය වෙන්නේ මොකද්ද? කහපාට. එතකොට මේ අගෝස්තු මාසේ මේ ලග්නස්ථානයේ වක්‍ර වෙලා ඉන්න සෙනසුරුගෙන් එන ලග්නේ රාෂ්ටක පීඩාව වගේම 12 රාහුගෙන් එන මේ නිින්ද නොයාමේ ප්‍රශ්න දුරු කරගන්න හැම සෙනසුරාදා දවසකම උදේට බුදුන් වඳින තැනට නිල් පාට හරි නැත්තම් කහපාට මිශ්‍ර මල් වට්ටියක් පූජා කරන්න. නිල් කටරොළු එක්ක කහපාට මල් ටිකක් එකතු කරලා පූජා කරන එකෙන් නැත්තම් නිල් මානෙල් මල් එක්ක කහපාටට හුරු අරලිය මල් හරි එකතු කරලා පූජා කරන එකෙන් සෙනසුරුගේ අපල දුරු වෙලා ඔයාගේ ලග්නාධිපති ගුරු ග්‍රහයාගේ බලය වර්ධනය වෙනවා කියන එක ඔයාටම දැනෙන්න ගනී. එතනදී තල තෙල් හරි එළිඟි තෙල් හරි පහනක් තියන්න පුළුවන් නම්
ඒක තවත් ගොඩාක් ලොකු සපෝට් එකක් වෙයි ඔයාට. මෙතනදී ඔයාගේ විශ්වාසය තියෙන වෙනත් ආගමික විශ්වාසයක් නම්, කතෝලික වේවා, හින්දු වේවා, ඉස්ලාම් වේවා, වෙනත් ආගමික විශ්වාසයක් නම් කමක් නැහැ. ඔයා යාඥා කරන තැන, ඔයා ස්වභාව ධර්මයට ස්තුති ප්‍රශංසා කරන තැන, විශ්ව මාතාවට ස්තුති ප්‍රශංසා කරන ස්ථානයට මේ කියන ප්‍රතිකර්ම ටික කරන්න උත්සාහ කරන්න. ඒ වගේම ඔයාගේ ආගමික විශ්වාසය මොනම තැනක තිබ්බත් අනිවාර්යෙන්ම හිතේ තියෙන පීඩනය නැති වෙලා යන්න, ලොකු මානසික සහනයක් අත්දකින්න කරණීය මෙත්ත සූත්‍රය සජ්ජායනය කරන්න උත්සාහ කරන්න. මොකද හේතුව කරණීය මෙත්ත සූත්‍රය කියන්නේ හැම අයගෙම හිත නිවන, අදෘශ්‍යමාන බලවේගවල පවා ආදරය ලබාගන්න පුළුවන් මහාම මහා බලගතු පිරිතක්. රෑට නිදාගණ්ඩ කලින් ඇඳේ දිගා වෙලා ඔයාගේ ඉයර්ෆෝන්ස් දාගෙන හෙඩ්සෙට් එකකින් වගේ මේ පිරිත අහගෙන ඔයා නින්දට යන්න උත්සාහ කරන්න. නැත්තං උදේ කාලේ රැකියාවට යද්දී ඔයාගේ බස් එකේ, ට්‍රේන් එකේ, මෙට්‍රෝ එකේ ඔයාට මේකට සවන් දීගෙන යන්න පුළුවන්. නැත්තං ඔයා වැඩ කරන ස්ථානේ ඔයාට බ්ලූටූත් ස්පීකර් එක ඔයාගේ ෆෝන් එකේම හරි ප්ලේ වෙන්න දාලා තියන්න පුළුවන්, රිපීට් වෙවි. අන්න ඔයාට තේරෙන්න ගනී ඔයා මේ කරණීය මෙත්ත සූත්‍රයට සවන් දෙද්දි, සජ්ජායනය කරද්දී ඔයාගේ හිතට කොච්චර දිව්‍යමය සැනසිල්ලක් ලැබෙනවද කියන එක. අර එන පීඩනකාරී තත්ත්වවලට මුහුණ දීගෙන ලග්න ඒරාෂ්ටකේ සමහර විට ඔයාගේ සෙනසුරු අඳුරු තැනක ඉන්නවනං ඒ එන පීඩනය නැති කරගෙන ඔයාගේ අර නිර්මාණශීලී හැකියා ටික තව වැඩි දියුණු කරගන්න ලැබෙනවා කියලා. එතකොට අන්න එහෙම හරිම කරුණාවෙන් පිරිලා ගිහිල්ලා අභියෝග ඉස්සරහා බුද්ධියෙන් තීරණය ගන්න මීන ලග්නේ ඔයාට මේ අගෝස්තු මාසේ හිතන පතන හැම දෙයක්ම ඔයාගේ නිර්මාණාත්මක වැඩ කටයුතු එක්ක එක්කාසු කරගෙන, එකතු කරගෙන සාර්ථක කරගන්න, ලෙඩදුක් බාධක ඔක්කොම දුරු වෙලා ගිහිල්ලා ඔයාගේ මේ මාසය ජයග්‍රහණය කරපු මාසයක් කියලා ලියාගන්න හැකියාව ලැබෙන්න කියලා තරුදෙරන අපි හැමෝම හරිම ආදරයෙන් වගේම හරිම ගෞරවයෙන් ඔයාට ප්‍රාර්ථනය කරනවා. මේ කියන කාරණා ඔයාට දැනෙන්නේ නැත්තං, ඔයාට තාමත් හිතෙන්නේ කොහෙද මේ කියන සතුටක්, කොහෙද මේ කියන ප්‍රීතියක්, මට තියෙන්නේ දුක විතරයිනේ, ඉපදිච්ච දවසේ ඉඳලම මන් දන්නේ දුක විතරනේ, කඳුල විතරනේ, මං වැටිලානේ කියලා හොඳට මතක් කරගන්න. නැත්තම් මේ කතාව අහලා ඔයා වෙනස් වෙන්න උත්සාහ කරන්න. ඒ තමයි ඔයාගේ ජීවිතේ ඔයාට මේ වෙද්දි පහු කරගෙන ආපු අවුරුදු වලදී ඔයාට මුහුණ දෙන්න සිද්ධ වෙන්න ඇති බොහොම බරපතල අන්තර්දශාවලට, බොහොම බරපතල මහදශාවලට, නැත්තං ඒ රාෂ්ටක දරුණු ඒ රාෂ්ටක කාලවලට, අපල උපද්‍රවවලට, ඒ තැන්වලදී ඔයාගේ මනසේ, ඔයාගේ මොළයේ සතුට දනවන හෝමෝන යටපත් කරගෙන කවුද උඩට ඇවිල්ලා තියෙන්නේ? කෝටිසෝල්. නැත්තං ඔයාව බය කරවන, ඔයාව ආතතියට, ස්ට්‍රෙස් එකට ලක් කරන, ඔයාගේ සතුට සම්පූර්ණයෙන්ම නැති භංග කරලා දාන කෝටිසෝල් තමයි වර්ධනය වෙන්නේ. එතකොට පුංචි සතුටුදායක දෙයක්වත් ඔයාට දැනෙන්නේ නැහැ. නැත්තං අති විශාල සතුටුදායක දෙයක්වත් ඔයාට දැනෙන්නේ නැහැ. මොකද හේතුව අර සෙන්සර්ස් ගිහිල්ලා අන්න ඒ වගේ තත්ත්වයක්. එතකොට ඔයා එහෙම තත්ත්වයක ඉන්නවනම් අපිව සම්බන්ධ කරගන්න. ඔයාට අපි කියලා දෙන්නම් කොහොමද මේ කෝටිසෝල් පරාජය කරලා යටපත් කරගෙන සතුටේ හෝමෝන උඩට ගේන්නේ කියලා. කවුද සතුටේ හෝමෝන? සෙරොටොනින් වගේ, ඩොපමීන් වගේ, එන්ඩොෆින් වගේ, ඔක්සිටොසින් වගේ සතුටේ හෝමෝන කොහොමද ඔයා වැඩි දියුණු කරගන්නේ? මොකද බුදුරජාණන් වහන්සේ පවා කියනවා චිත්තක්ෂණය කියන කාරණය ගැන. නැත්තං අපි තප්පර ගණන් වලින් තමයි මේ සතුට පැල කරගන්න උත්සාහ කරන්න ඕන. හරියටම අර උල්පතකින් වතුර ගන්නවා වගේ ගණ්ඩ ඔන්න වතුර උනනවා. එතකොට ඔයා සතුටේ හෝමෝන ඔයාගේ ඇතුලේ ඇදලා ගණ්ඩ නැත්තම් පුංචි අවස්ථාවලදී සතුට පැල කරගන්න උත්සාහ කරුවොත් තමයි සතුට ඔයාගේ ඇතුලේ පැටව් ගහන්න ගන්නේ. අන්න ඒකට අපි ඔයාට පාර පෙන්නන්නම්. අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් අන්න ඔය කියන ක්‍රමවලින් මේ අගෝස්තු මාසය සහ එතනින් ඉස්සරහට එන ජීවිතය දිනන්න වෙහෙසෙන මීන ලග්නයේ ඔබට ජයම වේවා.